පිළිගන්නවා මනෝජ් කරුණාරත්න YouTube channel එකට. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා සහ පටන් ගත්තා 3D series එක MATLAB software එක ගැන. ඒකදී අපි කිව්වා ඊළඟ වීඩියෝ එකේදී crack version එක කොහොමද PC එකට හරි lap එකකට හරි install කරගන්නේ කියලා වීඩියෝ එක ගෙනවා කියලා. අද අපි crack version එක කොහොමද lap එකකට හරි PC එකට හරි install කරගන්නේ කියලා බලමු. දැන් මෙතන තියෙනවා අපි ඩවුන්ලෝඩ් කරගත්ත මේ software එකේ zip file එක. අපි install කරන්න යන්නේ 2015 version එක. ඉතින් අපි install කරන්න කලින් දේවල් දෙකක් බලන්න ඕනේ. එකක් internet connection එක තියෙන්න බෑ. internet connect කරලා තියෙන්න බෑ සහ මේකේ virus guard එක active තියෙන්න බෑ. එතන සහ මෙතන security වලට ගිහලා අපි real time protection එක ඔෆ් කරගන්නවා. එතකොට අපිට crack ෆයිල් එක අපිට දාගන්න පුළුවන්. ඒ කියන්නේ extract කරද්දී extract කරන්න නැතුව zip ෆයිල් එකේ ඇතුලේ තියෙනකම් crack ෆයිල් එකට කිසිම ප්‍රශ්නයක් නැහැ. නම් හැබැයි අපි extract කරාට පස්සේ virus card එකක් හෝ Windows Defender එක මගින් crack ෆයිල් එක delete කළා දානවා. ඔතනින් දැන් extract වලට ගිහිල්ලා extract file වලට ගිහිල්ලා අපි ඔතන path එක හොයන්න. path එක තෝරගන්න. ඔයාලා කැමති path එකකට මේක extract කරගන්න. මම නම් desktop එකටම මේ software එකේ folder එක extract කරගන්නවා. හරි දැන් අපිට ලැබිලා තියෙනවා කියන්නේ extract කරගත්තට පස්සේ ඒ software එකේ folder එක. දැන් උතන තියෙනවා files 4ක්. ඒ files 4ෙදී තුන්වෙනියට තියෙන file එක තියෙන්නේ. අපි ඒක right click කරලා setup එක තියෙන තැනට යනවා. අපි මුලින්ම ඔය setup එක right click කරලා අපි install කරගමු. ඔතනදී අපිට ඇවිල්ලා තියෙනවා license එක අපි internet through license එක දෙනවද without internet දෙනවද no internet connection එක ගන්න අපි එතනදී මම මුලින්ම කිව්වා no internet connection යන්න ඕනේ කියලා. no internet connection දීලා අපි next දීලා අපිට agreement එක දෙනවා. ඒක අපි yes දීලා next දෙන්න ඕනේ. ඊට පස්සේ ඔතනදී අපිට activation key එක දෙන්න ඕනේ. activation key එක දෙද්දී අපි අර extract කරගත්ත file වල තියෙනවා crack කියලා folder එකක්. අපි crack folder එකට ගිහිල්ලා ඒකේ තියෙනවා text file එකක් තියෙන්නේ. ඒ text file එක right click කරලා ගත්තාම උතන තියෙනවා දෙකක්. first and second කියලා දෙකක් තියෙනවා. ඒකේ first එකේ දීලා තියෙනවා නේද? code එක. මේ first එකේ විදිය තමයි install එක කරන්න යන්නේ. එතකොට first එකේ දීලා තියෙන code එක. අපි code එක control C දාලා copy කරලා උඩට අපි paste කරනවා. paste කරලා අපි next දෙනවා. next දුන්නාට පස්සේ දැන් software එක කොහෙද install වෙන්නේ කියලා path එක. මම නම් C folder එකේම කියන්නේ C drive එකේම install වෙන දේලා next දීලා දැන් ඔතන අහලා තියෙනවා මොනවද ඔයාලට ඕන කියන්නේ product කියලා. මට එතන දීලා තියෙන කොම්පියුටර් product
ඕන කෙනෙක් ඉඳලා ඒ ඔක්කොම ටික එක දාලා next දීලා install කරනවා. දැන් මෙතනදිත් මේක ෆිල් වුණාට පස්සේ අපිට තියෙනවා ෆයිල්ස් වගේක් කොපි කරගන්න. අපි බලමු ෆිල් වෙනකන් යමු. හරි. දීලා තියෙනවා අපි එතනදිත් next කරන්න ඕන. ඔතන installation එක finish වෙනවා. ඊට පස්සේ අපි කියන්නේ extract කරගත්ත එකේ අර crack file එක ඇතුළට එතන තිබ්බා folders ටිකක් තියෙනවා. ඒකෙදි අර text file එක නැතුව අනිත් ඔක්කොම ටික select කරලා අපි copy කරගන්නවා. copy කරගෙන අපි install කරගත්තනේ software එක C drive එකට. අපි එතෙන්ට ගිහිල්ලා C drive එකට ගිහින් C drive එකේ තියෙනවා program file වල ඔකේ තියෙනවා MATLAB එකේ ඔතන තියෙනවා folders ටික. ඒ folders තියෙන තැනට අපි අර copy කරගත්ත files ටික paste කරගන්නවා. හරි. දැන් ඒ ෆයිල් ටික copy වෙලා ඉවරයි. ඊට පස්සේ තියෙන අපිට ඔය window එක close කරගෙන අපි search කරගන්නවා MATLAB software එක. අපි ඔතන MATLAB කියලා search කරගත්තාම ඒක right click කරලා අපි open කරගමු. දැන් ඔතන අහලා තියෙනවානේ activate automatically or activate manual කියලා. ඒ කියන්නේ without internet අපි without internet දෙන්න ඕනේ. එතන ඔතෙන්ට දෙන්න ඕනේ අපි අර code එකක් දුන්නේ activation key එකක් දුන්නේ අන්න ඒකට අදාළ file එකක් අපි ගිහිල්ලා install වුණ path එකේ අපි paste කරලා ආවේ. අන්න එතෙන්ට ගිහිල්ලා ඔතන තියෙනවා MATLAB වලට ගියාට පස්සේ standalone කියලා ෆයිල් එක. dat ෆයිල් එක. ඒක අපි සිලෙක්ට් කරලා අපි මේ ෆයිල් එක ඔතෙන්ට attach කරාට පස්සේ next දෙනවා. දැන් අපිට කෙලින්ම දීලා තියෙනවා activation. දැන් අපි බලමු MATLAB software එක වැඩ කරනවාද කියලා. හරි. ඔය විදිහට ආවා කියන්නේ MATLAB software එක activation එක successful.